ඍෂිවරු මොණිවරු විශ්වයට දායාද කළ ජ්‍යොතිර්වේද සහ වාස්තුවේදයේ විශ්මිත බව මතුකොට මිනිසාගේ යහපත පිණිස භාවිතා කිරීම අපගේ අරමුණයි. ඉසිවර දහම නාලිකාව අඳුර නසන්නට දැන්වූ පහනයි. ආයුබෝවන් වාසනාවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ඉසිවර දහම නාලිකාව තුළින් ඔබත් එක්ක සම්බන්ධ වෙන මම වාස්තුවේදී ජ්‍යොතිෂවේදී කුමාරවෙත්ත මුනි. අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොහොතින් මොහොත කාලය ගෙවමින් තවත් අලුත් මාසයක් ආරම්භ වෙන්න තිබෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක්. ළඟ එන ඇසළ මාසය, පින්බර ඇසළ මාසය, එහෙමත් නැත්නම් ජූලි මාසයේ ඔබ උපන්න ලග්නයට අනුව ඔබට ඇතිවෙන සුබ අසුබ කරුණු කාරණාවන් විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබත් බොහෝ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඉදිරි මාසයේදී ඔබේ කටයුතු සාර්ථක කරගන්න. ඒ වගේම ඔබට එන බාධාවන් මොනවාද කියන කාරණා පිළිබඳව කල්තියාම දැන කියා ගන්න. මෙන්න මේ නිසාම තමයි මේ ඉදිරියේදී ජූලි මාසයේදී ඔබේ ලග්නයට ඇතිවෙන සුබ අසුබ කාරණාවන් සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබේ කටයුතු සැලසුම් කරගන්න, ඒ වගේම ඔබට එන බාධාවන් දුරු කරගන්න, මේ හැම දෙයකටම කල්තියාම දැනුවත් වෙන්න තමයි විශ්වයේ ග්‍රහතාරකාවන් පදනම් කරගෙන මෙන්න මේ ආකාරයෙන් ලග්න බලාපලයක් ඔබට තිලින කරන්නේ. එහෙමනම් වැඩි කතාවක් නැතුව අපි ඔබගේ උපන් ලග්නයට අනුව කොහොමද මේ විශ්ව ග්‍රහතාරකාවන් විසිරී තිබෙන ආකාරයට සුබ අසුබ ලැබෙන්නේ කියන කාරණාවට යම් ඊට කලින් පුංචි මතක් කිරීමක් කරනවා. ඔබ තවමත් ඉසිවර දහම YouTube නාලිකාව subscribe කළා නැත්නම් නාලිකාව subscribe කරන්න, bell icon එක click කරලා all දාලා තියාගන්න. මේ වගේ වැඩසටහන් YouTube අවකාශයට උඩුගත කළ විගසින් ඒවා නැරඹීමේ හැකියාව ඔබට උදා කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම ඔබේ අදහස් කමෙන්ට් බාර් එකේ සඳහන් කරන්නත් අමතක කරන්න එපා කියන කාරණාවත් සිහිපත් කරමින්, ඒ වගේම මේ වීඩියෝවන් ඔබට වටිනාකමක් තිබෙනවා නම්, වැදගත්කමක් තිබෙනවා නම් ඔබේ යාළුවන්ට, ඒ වගේම ඒ අයට දැනුවත් කරන්නට, ෂෙයා කරන්නට අමතක කරන්න එපා කියන කාරණාවත් සිහිපත් කරමින් අපි බලමු ජූලි මාසයේදී එහෙමත් නැත්නම් පින්බර ඇසළ මාසයේදී ඔබේ ලග්නයට ඇතිවෙන සුබ අසුබ තත්ත්වයන් කොහොමද කියලා. අපි අවධානය යොමු කරමු කතාබහ කරන්නට මීන ලග්නෙන් උපන්න ඔබට ජූලි මාසය පින්බර ඇසළ මාසයේ ඇතිවෙන සුබ අසුබ තත්ත්වයන් කොහොමද කියලා විස්තරාත්මකව පැහැදිලි කරගන්න. මීන ලග්නෙන් උපන්න ඔබේ ලග්නාධිපතියා වෙන්නේ ගුරු ග්‍රහතුමා. ගෝචරය සිද්ධ වෙන්නේ මේ ජූලි මාසයේදී ඔබේ ලග්නෙන් 4 වැන්න මිථුන රාශිය. ඒ වගේම මීන ලග්නෙන් උපන්න ඔබේ ලග්නේ ශනි ග්‍රහතුමාගේ ගෝචරයක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා මේ වෙනකොටත් ඔබ ලග්න ඒරාෂ්ටකයක් ගත කරමින් ඉන්නේ. අවුරුදු 7 මාරක ලග්න ඒරාෂ්ටකයක ගමන් කරන නිසා ඔබට විටින් විට ඔබේ ජීවිතයේ උස් පහත් තත්ත්වයන් අත්විඳින්නට සිද්ධ වෙන පිරිසක්. ලග්න ඒරාෂ්ටකයක් තිබෙනවා කියලා ඔබේ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. ඔබ ඒ ගැන බියක් දක්වන්න එපා. ඔබ ටිකක් මානසිකව එහෙමත් නැත්නම් කායිකව ටිකක් දුර්වල වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වයටපත් වෙන්නේ නැතුව ඔබ උනන්දුව උත්සාහය තුළින් විශේෂයෙන්ම ඔබගේ මානසික තත්ත්වයන් ඉහළ මට්ටමක තියාගන්න. ඒ වගේම සුභවාදී සිතුවිලි වලින් ඔබේ මනස පුරවගෙන ඔබ කටයුතු කරනවා නම් ඔබට අනිවාර්යයෙන්ම මේ ලග්න ඒරාෂ්ටකයෙන් ගැටලුවක් නැතුව ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම ඔබේ ලග්නයේම ශනි ග්‍රහතුමාගේ මේ ගෝචරය සිද්ධ වෙන නිසා පුංචි පුංචි කරදර බාධා කම්කටොළු වගේ දේවල් ඔබට ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ ශක්තිය ඔබට තියෙනවා. මොකද ශනි ග්‍රහතුමා කියන්නේ ඕනෑම දුකක්, වේදනාවක්, බාධාවක් දරාගෙන
ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ග්‍රහතුමෙක්. ඒ නිසා ඒ ග්‍රහතුමාගේ බලය ඔබට ලැබිලා තිබෙනවා. ඒ නිසා එන කරදර බාධාවන් ඒවා දුරු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ටිකක් ආත්ම ශක්තිය උනන්දු වගේ දේවල් අඩු වෙනවා. මේ අඩු වෙන දේවල් වළක්වා ගන්න එක තමයි ඔබ කරන්න ඕනේ. සමහරක් වෙලාවට ඔබේ දියුණුවට බාධාවක් වෙන්නේ ඔබ හිතන විදිය. ඒ වගේම ඔබගේ මානසික තත්ත්වයන්, ඒ වගේම ඔබ ගේ දියුණුව ඔබ විසින්ම බලක්වාගෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ උනන්දුව උත්සාහය අඩු වෙනවා, මානසික තත්ත්වයන් පහළ වැටෙනවා. මෙන්න මේ නිසා තමයි ඔබේ දියුණුව බලක්වා ගන්න. මෙන්න මේක ඔබ තේරුම් අරගෙන වැඩ කටයුතු කරනවා නම් ඔබ හොඳින් උනන්දුවෙන් උත්සාහයෙන් යුතුව හොඳ මානසික මට්ටමක් තියාගෙන වැඩ කටයුතු කරනවා ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබ විශාල බලාපොරොත්තු තියාගෙන වැඩ කටයුතු පටන් ගන්නවා. හැබැයි බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් පුංචි පුංචි බාධාවන් එනකොටම ඒක අත්හැර දාන එක සාර්ථක කරගන්න. එහෙම වෙන්න එපා. ඔබ කරන්න ගත්ත වැඩේ සාර්ථකව ඉදිරියට කරගන්න යන්න ඔබ උත්සාහ කරන්න. ඒ වුණොත් ඔබට කාටවත් වළක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔය ශනි ග්‍රහතුමා කියලා කියන්නේ ඕනෑම දෙයක් දරාගෙන බාධාව ජයගෙන ඉදිරියට යන්න ශක්තියක් බලයක් දෙන ග්‍රහතුමෙක්. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න. පුංචි දෙයදීම කඩා වැටෙන්න එපා කියන යෝජනාව තමයි මම ඔබට කරන්නේ. ඒ වගේ தත්වයක් ඔබට ශනි ග්‍රහතුමාගේ ඔබේ ලග්නේ නිර්මාණය කළා තියෙනකොට අපි අවධානය යොමු කරමු කතා බහ කරන්න ධනය සම්බන්ධයෙන්. අපි බලන්නේ කොයි වෙලාවෙ හරි පුංචි හරි මුදලක් ඉතුරු කරගන්නනේ. මොකද අනාගතයේ යම් ප්‍රශ්නයක් කරදරයක් ආවොත් ඒකට යොදවන්න අපි ගාව මුදලක් තියෙන්න ඕනේ. පුංචියට හරි දෙයක් අපිට තැන්පත් කරලා බැංකුගත කරලා ඉතුරු කරගන්න පුළුවන් නම් ඒක අපිට අපේ වාග්යක්. ඉතින් ඒ නිසාම අපි ධනය සම්බන්ධයෙන් කතා බහ කරන්නේ ඔබේ මේෂ ලග්නේ. මේෂ රාශිය දෙවැන්න තමයි ධනස්ථානය. ධනස්ථානයේ අධිපති ග්‍රහයා වෙන්නේ කුජ ග්‍රහතුමා. කුජ ග්‍රහතුමා මේ ජූලි මාසයේ ගමන් කරමින් ඉන්නේ ඔබේ ලග්නයෙන් 6 වෙනි වූ සිංහ රාශිය. කේතු ග්‍රහතුමාත් එක්ක සංයෝග තමයි ගමන් කරන්නේ. සිංහ රාශිය අයිති වෙන්නේ රවි ග්‍රහතුමාට. ඉතින් සිංහ රාශියට කුජ ග්‍රහතුමාගේ ගෝචරයක් සිද්ධ වෙනකොට ඔබගේ කටයුතු සාර්ථක කරගන්න උනන්දු උත්සාහය ඇති කරගන්න පුළුවන්. ඒ වගේම නිකන් ඉන්නේ නැතුව නිතරම වැඩ කටයුතු නිරත වෙලා ඔබ මුදල් උත්පාදනය කරගන්න ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔබගේ ධනය ඔබ වෙත ළඟා කරගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න ඔබට ශක්තියක් තිබෙන කාලයක්. මේ සිංහ රාශියේ කුජගේ ගමන් කිරීම තුලින් ඔබට උනන්දුව ඒ වගේම කැපවීම ඒ වෙනුවෙන් ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්න බලය නිර්මාණය වෙනවා. මේ නිසා ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබගේ ධනය ඉතුරුම් ධනය වගේ දේවල් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි වියදම් වගේ දේවල් අධික වෙන්න පුළුවන්. හැබැයි කළමනාකරණය කරගන්න ඕනේ. මුදල් උත්පාදනය කරගන්නවා වගේම ඒ මුදල් හරියට කළමනාකරණය කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට ඒ හම්බ කරන හැම රුපියලක්ම සතයක්ම දෛනිකව වියදම් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ යම්කිසි මුදලක් ඉතුරු කරගන්න උත්සාහ කරනවා නම් ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඔබ තුල උනන්දු උත්සාහය තිබෙනවා නම් මේ දේවල් කරගන්න පුළුවන් කියන කාරණා තමයි විශේෂයෙන්ම සිහිපත් කරන්නට තිබෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරොත් ඔබගේ ගේදොර වතුපිටි ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් කතා බහ කරන්නට ඔබේ ලග්නයෙන් 4 වැන්න වූ මිථුන රාශිය අධිපති ග්‍රහයා වෙන්නේ බුධ ග්‍රහතුමා 5 වැන්නේ ත්‍රිකෝණ බලයකින් ගෝචරය සිද්ධ වෙනවා කටක රාශිගතව. ඒ වගේම ඔබේ 4 වැන්නේ රවි ග්‍රහතුමාත් එක්ක ගුරු ග්‍රහතුමාගේ ගෝචරයක් සිද්ධ වෙන කාලයක්. මින් ලග්නේ උපන් ඔබේ ලග්නාධිපතියා 4 වැන්නේ ඉන්නේ. කතා බහ කරන්නේ නිවේදනය වෙන්නේ 4 වැන්නේ ඔබගේ ගේදොර වතුපිටි යාන වාහන සම්බන්ධ භූමි සම්පත් සම්බන්ධයෙන්. මේ සම්බන්ධව කතා බහ කරද්දී ඔබ ඉතාමත්ම යහපත් කාලයක් බවට පත් කර ගැනීම හැකියාවක් තිබෙනවා. ඔබ ගියක් දොරක් හදමින් හිටියා නම් ඒ කටයුතු සාර්ථක බවට පත් කර ගන්නට යම් යම් බාධාවන් කරදරයන් පහුගිය කාලයන් වල ඔබට ඇති වෙන්න ඉඩකඩක් තිබුණා. මෙන්න මේ කියන්නා වූ ඒ දෝෂකාරී තත්ත්වයන් අපහසුතාවයන් මග හරවාගෙන ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන්. අලුතෙන් ගියක් දොරක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් නතර වෙලා තිබුණු ඒ වැඩ කටයුතු නැවත පටන් ගන්න පුළුවන්. ඉන්න ගෙදර දොර ටිකක් අලංකරණය කරගන්න නවීකරණය කරගන්න හිත් පහළ වෙන කාලයක්. ඔබගේ ඉඩකඩම් වල සංවර්ධන කටයුතු කරන්න පුළුවන්. ඔබ කුසකර්මාන්තයේ සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඒ තුලින් වැඩි ආදායම් මාර්ගයක් උත්පාදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මහ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන මිනිරම් පතල් වෙන්න පුළුවන්, මැණික් වෙන්න පුළුවන්, පස් ගල් වැලි මෙන්න මේවා ආසිත දේවල් වල නිරත වෙනවා නම් ඔබට ඒ තුලින් වැඩි යහපත් ප්‍රතිලාභ ළඟා කරගන්න පුළුවන් කාලයක්.
ඉඩකඩම් දේපල වගේ දේවල් ව්‍යාපාරයක් වශයෙන් කරන කෙනෙක් නම් ඒ තුලින් ඔබට වැඩි ලාභයක් උත්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ගෙයක් දොරක් විකුණන්න බලාපොරොත්තු හිටියා නම් වැඩි මුදලකට මෙන්න මේක ඉෂ්ට සිද්ධ වෙන කාලයක්. ඒ වගේම ඔබගේ යානයක් වාහනයක් විකුණන්න බලාපොරොත්තු හිටියා නම් ඒක විකුණන්න ඔබට වැඩි ආදායමක් ඒ තුලින් ලබා කරගන්න පුළුවන්. ලාභයක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ලාභදායී විදියට වාහනයක් වගේ දෙයක් හොයමින් හිටියනම් අන්න ඒකත් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ගේ දොර වතු පිටි යාන වාහන සැප සම්පත් මෙන්න මේ දේවල් ළඟා කරගන්න සුඛෝභෝගී ජීවිතයකට අවශ්‍ය කරන දේවල් අත්පත් කරගන්න පුළුවන් කාලයක් මේ ලක්ෂණ හිමියන්ට උදා වෙලා තිනවා. මම මෙහෙම කියනකොට ඔබ හිතනවා ඇති අනේ අපිට කොයින්ද මේවා කියලා. ඔව් ඔබ පෞගේ කාලේ ගොඩාක් මානසිකව කඩාවැටලා තමයි ඉන්නේ. මේ මානසික කඩාවැටලා ඉන්න ඔබට සහනයක් ලැබෙන කාලයක් මේක. ඉතින් ඔබ ලග්නේ රාශියක් තියෙනවා කියලා නිතරම දුකින් ඉන්න එපා. ඔබ මානසික වැටෙන්න එපා. ඔබ උනන්දුව ගන්න, හිතට ධෛර්යය ගන්න. මට පුළුවන් ගහයන්ට බෑ මට බලපෑම් කරන්න. මගේ දියුණුව වළක්වන්න බෑ. මම යනවා ඉදිරියට. මට මේ දේවල් අත්පත් කරගන්න පුළුවන් කියන සිතුවිල්ල ඔබේ මනසේ තියාගන්න. අදිෂ්ඨානශීලී වෙන්න, ප්‍රතිපත්තිගරුක වෙන්න. පුංචි පුංචි බාධාවන් ආවට ඔබේ ගමන නතර කරන්න එපා. මෙන්න මේ වගේ දේවල් අත්පත් කරගන්න නම් ඔබ තුල අදිෂ්ඨානය තිබෙන්න ඕනේ. අදිෂ්ඨාන තිබෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම මේ ග්‍රහසිතම නිර්මාණය වෙලා තියෙන විදියට ඔබගේ ගේ දොර වතු පිටි යාන වාහන වගේ දේවල් වල සාර්ථකත්වයක් ඔබට ළඟා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ පවුලේ අයත් එක්ක සමගින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම නෑදෑයන්ට උදව් උපකාර කරමින් ඒ වගේම හැමදෙනා අතර පවුලේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමේ හැකියාවක් තිබෙනවා. මේ කාලය ඔබ තුළ ඉතා හොඳ ගතිගුණ ඔබට ඉස්මතු වෙන කාලයක්. විශේෂයෙන්ම ඔබගේ තුන්වැන්න උසුම් රාශියේ ශිකුරු ග්‍රහය ස්වස්ථේෂ්ඨ බලයෙන් ගමන් කරන කාලයක්. ඒ නිසා ඔබගේ ප්‍රතිරූපය ඔබට යහපත් විදිහට ගොඩනගා ගන්න පුළුවන් කාලයක්. හැම දෙයක්ම ලැබෙන්න කාලයක්. ඒ නිසා ඔබට පෞගේ කාලේ ඒ සිද්ධ වුණු අමීරි අත්දැකීම් අමතක කරන්න. ඉදිරිය සාර්ථක කරගන්නවා කියන අදිෂ්ඨානයේ සිත තුළ තබාගෙන වැඩ කටයුතු කිරීම තුළින් ඔබගේ සාර්ථකත්වයක් ඔබට ළඟා කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊට පස්සේ අපි අවධානය යොමු කරොත් ඔබේ කතා බහ කරන්නට ඔබේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක බවට පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් විද්‍යාකාරක බුධ ග්‍රහතුමා ගමන් කරන්නේ ඔබේ පස්වැන්නේ ත්‍රිකෝණ බලයකින්. ඒ වගේම ඔබගේ මිථුන රාශියේ ගුරු ග්‍රහතුමා සහ රවි ග්‍රහතුමාත් ඉන්නවා. ඒ වගේම ජූලි මාසයේ 15 වෙනිදා පස්සේ රවි ග්‍රහතුමාගේ ගෝචරයක් ඔබේ පස්වැන්නට සිද්ධ වෙනවා. බුධ ආදිත්‍ය යෝගයක් නිර්මාණය වෙනවා ඔබේ ලග්නයෙන් පස්වැන්නේ. ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම කලා අංශයන් වලට සම්බන්ධ වෙලා ඉන්න අයගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම උසස් මට්ටමකට ළඟා කර ගන්න පුළුවන්. ඔබගේ සැඟ වේලා තිබුණු හැකියාව දක්ෂතාවය මතු කර ගන්නට පුළුවන් කාලයක්. ඔබේ අධ්‍යාපන කටයුතු වලට තිබුණු බාධාවන් දුරු කරගෙන මතක ශක්තිය ධාරණ ශක්තිය ඇති කරගෙන සියුම් දේවල් පවා ඔබට හොඳින් අවබෝධ කර ගැනීමේ ඥාන ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම ඔබ කරන වැඩ කටයුතු වලින් ඔබ කලාවට සම්බන්ධ අධ්‍යාපන කටයුතු කරන නිරත වෙලා ඉන්නේ. ඒ තුලින් ඔබේ හැකියාවන් දැන් තමයි මතුවෙන පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේවා තුලින් ඔබේ අධ්‍යාපන කටයුතු වල ඉතාමත්ම යහපත් ග්‍රහ නිර්මාණයක් එහෙමත් නැත්නම් ග්‍රහ සිත්තමක් මේ ජූලි මාසයේ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම ඔබ උසස් අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න දුව පුතාලා නම් ටිකක් තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් ඔබේ 9 වැන්නේ අධිපති කුජ ග්‍රහතුමාගේ ගෝචරයක් සිද්ධ වෙන්නේ සිංහ රාශිගතව ඔබගේ 6 වැන්නේ. ඔබගේ උසස් අධ්‍යාපනය කරගෙන යන්න අවශ්‍ය කරන්නා වූ ඥාන ශක්තිය, දාන ශක්තිය මේ වගේ දේවල් ඔබ තුල තිබෙනවා. හැබැයි යම් කිසි ආකාරයෙන් බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් උසස් අධ්‍යාපන කටයුතු වල පුංචි බාධාකාරී තත්ත්වයන් ඇතිවීම ඉඩකඩකුත් තියෙනවා. ඒ නිසා ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත දුව පුතාලා විතරක් නෙමෙයි වැඩිහිටියෝ තමන්ගේ රැකියාව වෙනුවෙන් එහෙමත් නැත්නම් තමන්ගේ අනාගතය වෙනුවෙන් තමන් උපාධියක් කරනවා එහෙමත් නැත්නම් වෙනත් වූ උසස් අධ්‍යාපන කටයුතු නිරත වෙලා ඉන්නවනම් අන්න ඒ වගේ දේවල් කරද්දී පුංචි බාධාවන් ආවා කියලා තමන්ගේ වැඩ කටයුතු අත්හරින්න එපා. ඔබට මේ බාධාවන් දුරු කරන මගේ ඉලක්කය සපුරා ගන්න එක තමයි ඔබ උත්සාහ කරන්න ඕනේ. උනන්දුව උත්සාහය මේ වගේ දේවල් ඔබ වැඩියෙන් මේ කාලේ ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම වුණොත් ඔබේ උසස් අධ්‍යාපන කටයුතු ඔබට යහපත් විදිහට සාර්ථක භාවයකට පත් කර ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මේ කාලේ ආගමික අංශයන් වල වගේ දේවල් වල ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම ආගමික වටපිටාවක් ඒ වගේම ආගමික අංශයේ අයගේ උදව් උපකාර ඒ වගේම ඔවුන් ඇසුරු කරන්නට ඔවුන්ගේ ඕදන් ලබා ගන්නට
ඒ වගේම පින් දහම් කරන්න ඒවටත් ඔබට පුළුවන් කාලයක් වශයෙන් මීන ලග්න හිමියන්ට මේ කාලේ සඳහන් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න මීන ලග්න හිමියන්ට තමන්ගේ විදේශගත සීනය තමන්ට තවදුරටත් සීනයක් නෙවෙයි යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. පෞගේ කාලයේ විදේශගත වෙන්න උත්සාහ කරමින් ඉන්නකොට යම් ආකාරයෙන් බාධාවන් ආවනම් ඒ බාධාවන් දුරු කරගෙන දැන් ඔබට විදේශගත වෙන්න රැකියාවක් වෙනුවෙන් ඔබට මුදලක් උත්පාදනය කරගන්න ඔබේ දියුණුව වෙනුවෙන් ඔබට විදේශගත වෙලා ඒ දේවල් සාර්ථකභාවයට පත් කරගන්න පුළුවන් මාසයක්. ඒ වගේම ඔබ වන්දනා ගමනක් යන්න හිටියනම් එහෙමත් නැත්නම් ඥාති ගෙදරකට යන්න හිටියනම් යාළුවෙකුගේ ගෙදර යන්න හිටියනම් මෙන්න මේ කාලයකටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ටිකක් විනෝද වෙලා ඉන්න, හිතවත් අයත් එක්ක ටිකක් කුළුපංගව ඇසුරු කරන්න, මේ මිතුදම් තව තවත් ශක්තිමත් කරගන්න, ඥාති සම්බන්ධතා ශක්තිමත් කරගන්න මේකට අවශ්‍ය කරන්නා වූ ග්‍රහ බලය නිර්මාණය වෙලා තියෙනවා. සිකුරු ග්‍රහතුමා ඔබේ තුන්වැන්නේ උසුබ රාශියේ සුවශ්‍රේෂ්ඨ බලයකින් ඉන්නේ. ඒක නිසා හිත ටිකක් කලාව පැත්තට බර කරගෙන ඒ වගේම හොඳ සිතුවිලි ඇති වෙලා හැමොත් එක්කම සතුටින් සමගියෙන් ඉන්න හිතන කාලයක්. මේ පිළිබඳවත් ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් පින්බර ඇසළ මාසේ. ඉතින් මේ පිළිබඳව ඔබ උනන්දු වෙන්න, ඔබගේ ඒ කටයුතු සාර්ථකභාවයට පත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊට පස්සේ අපි කතා බහ කරොත් ඔබගේ රැකියාව සම්බන්ධයෙන් මීන ලග්න හිමියන්ගේ රැකියාව ගැන අපි කතා කරන්නේ ඔබේ 10 වැන්න ධනු රාශිය. ධනු රාශිය අධිපති ග්‍රහය ඔබේ 4 වැන්නේ ගමන් කරන්නේ ගුරු ග්‍රහතුමා. ඔබගේ රැකියාවේ තිබුණු යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් තිබුණා නම්, ගැටලුකාරී තත්ත්වයන් තිබුණා, මෙන්න මේ දේවල් ඉවත් වෙලා ඔබේ රැකියාව පැත්තෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔබේ උසස් වීම වගේ දේවල් ප්‍රමාද වුණා නම්, ඔබේ අතිකාල වගේ දේවල් ඔබට නොලැබී තිබුණා නම්, ඔබේ වරප්‍රසාදයන් ඔබට අහිමි වෙලා තිබුණා නම්, ඔබගේ රැකියාව පැත්තේ ඔබට සුබදායක තත්ත්වයක් උදා කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබත් එක්ක වැඩ කරන ඔබගේ රැකියා අංශයේ හිටපු හිතවතුන්, එහෙම නැත්නම් වෘත්තිකයන්, ඉහළ නිලධාරීන්, පාලකින් ඔවුන් එක්ක තිබුණු සම්බන්ධතාවවල යම් යම් බිඳ වැටීම් ඇති වෙලා තිබුණා නම් මෙන්න මේ කාලේ ඒ සම්බන්ධතා යලි ගොඩනගා ගන්න පුළුවන්. ඔවුන් ඔබට උදව් උපකාර කරાવી. වෙනදාට වඩා ඔබ අගය කරાવી. ඔබගේ සංගවිලා තිබුණු හැකියාවන්, දක්ෂතාවයන් මතුවෙන කාලයක්. ඒ නිසා ඔබේ රැකියාව තැන ඔබ ඉන්න මොන පුද්ගලෙක්, ඔබ අත්‍යවශ්‍ය පුද්ගලෙක් බවට පත් වෙයි. ඔබගෙන් උපදේශක් ගන්න බලාගෙන ඉඳීවි. ඔබේ ආයතනයේ ප්‍රධානීන් පවා ඔබෙන් උපදෙස් ගන්න පිහිට පතන්න පුළුවන් කාලයක්. ඒ තරම් ඔබට යම්කිසි ආකාරයේ ආකර්ෂණ බලයක් ගොඩනගෙන කාලයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. රැකියාවක් නැතුව හිටපු අයට රාජ්‍යාංශයට සම්බන්ධ වෙලා රැකියාවක් සොයමින් පෙරම් පුරමින් හිටපු අයට මෙන්න මේ කාලේ ඉතාමත් සුබදායක තත්ත්වයක් ළඟා කර ගැනීම හැකියාවක් තියෙනවා. ඔබට රජයට සම්බන්ධ වෙලා රැකියාවක් කරන්න, රැකියාවක් ලබා ගන්න පුළුවන් කාලයක්. මේ පිළිබඳව ඔබ කටයුතු කරන්න, ඔබ ඉදිරියට ඇවිල්ලා ඔබගේ රැකියාව සොයා ගන්න උත්සාහ කරන්න, උනන්දු ඇති කරගන්න. ඔබට මේ කාලේ රැකියාවක් ලබාගෙන ඔබගේ ආර්ථික තත්ත්වයක් ඉහළ මට්ටමකට පවත්වාගෙන අවශ්‍ය කරන්නා වූ ඒ හැකියාව මේ කාලේ උදා වෙලා තියෙනවා. ඉතින් මීන ලග්න හිමියන්ට ඉතාමත්ම සුබදායක විදියට මේ විදිහට රැකියාව පැත්තෙන් යහපත් දේවල් ළඟා කරගන්න පුළුවන් කාලයක ඕනෑම බාධාවක් ජයගෙන තමන්ගේ රැකියාවේ කටයුතු වලින් බලාපොරොත්තු වෙන ඉලක්කයන් සපුරා ගන්න පුළුවන් වෙන කාලයක මෙන්න ජූලි මාසේ අපි අවධානය යොමු කරමු කතා බහ කරන්නට ඔබේ ලැබීම් සම්බන්ධයෙන් කතා කරන්නේ ඔබේ ලග්නයෙන් 11 වෙනි මකර රාශිය අපි කියනවා අයස්ථානය කියලා. මේ අයස්ථානයේ අධිපති ග්‍රහය තමයි ශනි ග්‍රහතුමා. ශනි ග්‍රහතුමා තමයි ඔබේ ලග්නයේ ගමන් කරමින් ඉන්නේ. ඒ වගේම ඔබේ තුන්වැන්න වෘෂභ රාශියේ ගමන් කරන සිකුරු ග්‍රහතුමාගේ ග්‍රහ දෘෂ්ටිකොත් ඔබගේ ලැබීම් සම්බන්ධයෙන් අයස්ථානයකට වැටලා තියෙන්නේ. මේ නිසා ඔබ කරගෙන යන කටයුතු ඉදිරියට සාර්ථක කරගෙන යන්න පුළුවන්කමක් තිබෙනවා. ඔබට උනන්දුව උත්සාහය තුළින් ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් රැකියා අංශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ව්‍යාපාරික අංශයේ බෙලෙලඳාම් අංශයෙන් ඔබගේ කටයුතු සාර්ථක කරගෙන ඔබගේ ලැබීම් පැත්තෙන් ඔබේ ආර්ථික තත්ත්වයන් යම්කිසි මට්ටමකින් ඉහළ නංවා ගන්න ඔබට පුළුවන්කමක් තිබෙනවා. හැබැයි අනිවාර්යෙන් ඔබ තුළ උනන්දු උත්සාහය නම් තිබෙන්න ඕනේ. උනන්දු උත්සාහය තිබුණොත් තමයි මේ දේවල් ඒ ආකාරයෙන් ඔබට ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඔබට ලැබීම් ඉතාමත්ම යහපත්, ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරු ග්‍රහතුමාත් ඔබේ 4 වැන්නේ බලවත් වෙලා ඉන්නකොට ඔබ ලැබීම් පැත්තේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඔබට උරුම හිමිකම් වගේ දේවල් ලබා ගන්න පුළුවන් කාලයක්. ඔබගේ දෙමාපියන්ට යම් දෙයක් ඔබට දෙන්න බලාපොරොත්තු වෙන හිටියා නම් අන්න ඒ වගේ දේවල් මේ කාලේ ඔබට ලබා දෙන්න ඕන්ට සිත් පහළ වෙන කාලයක්. ඉතින් ඒ නිසා ඔබගේ කටයුතු වල ලැබීම් පැත්තේ හැම දෙයක් ගැනම ඔබට යහපත් සුබවාදී විදියට හිතන්න පුළුවන් කාලයක්.
හැබැයි ඉතින් උනන්දු උත්සාහය වගේ දේවල් තියාගෙන ටිකක් වැඩියෙන් මහන්සියෙන් වැඩ කරන්න. මේ මහන්සියෙන් වැඩ කළා තමයි ගොඩක් දේවල් ඔබට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිකම් පැත්තකට වෙලා හිටපු වලියට ඔබට මේවා ලැබෙන්නේ නැහැ. ඔබ තුළ උනන්දු උත්සාහය වැඩි වෙන තරමට ඔබට ප්‍රතිලාභ වැඩි වෙන ප්‍රමාණය වැඩි. සෙනසුරු ග්‍රහතුමා කියලා කියන්නේ මේ ලග්නගතව ඔබගේ 11 වෙන්නේ අධිපති ග්‍රහතුමා. එතුමා ලග්නේ ඉන්නකොට මේතුමා දෙයක් නිකන් ගන්නෙ නෑ. එයා දෙයක් ගන්නකොට අර කලින් සඳහන් කරානේ පිනට ලැබෙන දේ බලන් ඉන්න එපා කියලා. අනිවාර්යයෙන්ම ඔබ උනන්දු උත්සාහය දිනනවා. අනිවාර්යෙන් ඔබට උනන්දු උත්සාහය තුළින් ඔබට හොඳ විදියට ඔබගේ රැකියාව වෙන්න පුළුවන්, ව්‍යාපාරය අංශයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ වෙළෙඳාම් කටයුතු වලින් වෙන්න පුළුවන්. ලැබෙන්නේ මේ වාග්ය තියෙනවා. ඒ වගේ තමයි ඔබට මිතුරු මිතුරියන්ගෙන් උදව් උපකාර ලබා ගන්නත් පුළුවන්. ඔබත් එක්ක හොඳ යහපත් මිතුදම් ගොඩනගා ගන්න සමාජයේ සුවිශේෂී පුද්ගලයන් ඔබට හම්බ වෙන්න පුළුවන් කාලයක්. ඒ තුලින් එවැනි කටයුතු ඔබට සාර්ථකභාවයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අවධානය යොමු කරොත් ඊළඟට කතා බහ කරන්නට ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන්. විවාහ ජීවිතය සම්බන්ධයෙන් කතා බහ කරද්දී විශේෂයෙන්ම මීන ලග්න හිමියන්ගේ විවාහ ජීවිතයේ යම් විදියට ඔබ කලකිරීම ස්වභාවයන් වගේ දේවල් ඔබේ සිත් තුළ දැනටමත් පහළ වෙලා තියෙන්නේ. ඔබගේ හත්වැන්න වූ කන්‍යා රාශියෙන් තමයි ඔබේ විවාහය ගැන කතා බහ කරන්නේ. කන්‍යා රාශිය අධිපති ග්‍රහයා කටක රාශිගතව ඔබේ පස්වැන්නේ ත්‍රිකෝණ බලයකින් ගමන් කරනකොට ඔබගේ ලග්නයේ සෙනසුරු ග්‍රහතුමාගේ දෘෂ්ටියත් ඔබේ විවාහක ස්ථානය ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබගේ සිකුරු ග්‍රහතුමා තුන්වැන්නේ ගමන් කරමින් ඉන්නේ. ඔබගේ විවාහක ස්ථානයේ දෘෂ්ටි හෙළමින් තමයි ගමන් කරමින් ඉන්නේ. මෙන්න මේ කරුණු කාරණා සියල්ලක්ම පදනම් කරගත්තට පස්සේ සඳහන් කරන්න තියෙන්නේ ඔබගේ විවාහ ජීවිතයට පුංචි බාධාවන් එන්න පුළුවන්. ඒක කාටත් දෙනවා. හැම කෙනෙක්ම විවාහ ජීවිතයක් ගත කරන හැම කෙනාම 100%ක්ම සතුටින් ඉන්නේ නැහැ. 100%ක්ම ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙනවා. පුංචි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව විවාහ ජීවිතයක් ගත කරන්න බෑ. දෙදෙනෙක් එකට ජීවිතය ගත කරනකොට පුංචි බාධාවන් එනවා. ගැළපීම් තියෙනවා, නොගැළපීම් තියෙනවා. මේ නොගැළපීම් තියෙනවා නම් ඒවා ගලපා ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. අපි බුද්ධිමත් වෙලා කටයුතු කරනවා නම් විවාහ ජීවිතයේ පුංචි දේවල් අත්හැරනකොට අපි කලබල වෙලා එහෙමත් නැත්නම් කලකිරීම වෙලා විවාහ ජීවිතය ගැන දුක බලන්න පුරුදු වෙන්න එපා. ජීවිතේ විඳවන්න උත්සාහ කරන්න එපා. ජීවිතේ විඳින්න උත්සාහ කරන්න. ජීවිතය කියලා තියෙන්නේ විඳවන්න නෙමෙයි. ජීවිතේ තියෙන්නේ විඳින්න. විඳවන ජීවිතයකින් පළක් නැහැ. ඒක නිසා ඔබ මානසික වැටෙන්නේ නැතුව පුංචි දේවල් අත්හැරනකොට ඒවා අමතක කර දාලා ලැබෙන හොඳ දේ ගැන හිතලා හිත සතුටු කරගන්න. මනසට ධනාත්මක සිතුවිලි වලින් මනස පුරව ගන්න. එතකොට විවාහ ජීවිතය තුළ ඔබට ඇති වෙන පුංචි කලකිරීම ස්වභාවයන් ඒවා අපෙන් දුර වෙන්න පුළුවන්. ඒක නිසා ඔබේ විවාහ ජීවිතයේ කටයුතු සාර්ථකභාවයට පත් කරගන්න අවශ්‍ය කරන්නා වූ බුද්ධිය ඥානය පහළ වෙන කාලයක්. ඒකට ඒ වගේම තමයි උපක්‍රමශීලී ඔබේ විවාහ ජීවිතයේ ඔබේ සහකරුවත් එක්ක සහකාරියත් එක්ක ගැටලු ඇති නොවන විදියට වග බලා ගන්න පුළුවන් කාලයක්. ඒ නිසා ඔබට මේ කාලේ ඔබේ විවාහ ජීවිතය තුළ සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. ඔබ උනන්දු උත්සාහය තියෙන්න ඕනේ. ඒ වගේම ඒකට අවශ්‍ය කරනා වූ ඥාන ශක්තිය දාන ශක්තියත් ඔබට ලැබෙනවා. ඉතින් උපක්‍රමශීලීව වැඩ කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. ඒවා තුලින් ඔබගේ සහකරුවා සහකාරියව තේරුම් ගන්න, තේරුම් අරගෙන කටයුතු කරන්න. ඔබගේ දෙදෙනා තුළ අදහස් සුවමාරු කරගෙන කටයුතු කරන්න. එහෙම වුණොත් ඔබට ඔබේ විවාහ ජීවිතය යහපත් තැනක්, ඒ වගේම විවාහ ජීවිතය විඳින්න, මිහිරෙන් විඳින්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න. පුංචි බාධාවන් ගැන නෙමෙයි, ලැබෙන හොඳ දේවල්, ලැබිච්ච හොඳ දේවල් ගැන, තිබෙන හොඳ ගති ලක්ෂණ ගැන ඔබගේ සහකරුවා සහකාරිය පිළිබඳව හිතන්න. ඔහු ඇයට වැඩියෙන් ආකර්ෂණය වෙන්න, වැඩියෙන් ලං වෙන්න. එතකොට ඔබේ විවාහ ජීවිතයේ ප්‍රශ්න ඔබ බලාපොරොත්තු නොවුණු ආකාරයෙන්ම විසඳේවි. හැම දෙයකටම මුල් වෙන්නේ සිත. අපේ සිත දියුණු කර ගන්නවා නම්, සිතින් අපි යහපත් දේවල් ඇති කර ගන්නවා නම් අපිට දුක කියන දේ ඈත් කරගන්න අපහසු වෙන්නේ නැහැ කියන කාරණාව සිහිපත් කරනවා. විශේෂයෙන්ම විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට, විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයටත් ඉතාමත්ම යහපත් කාලයක්. ඔබගේ විවාහ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. සමහරක් වෙලාවට හිතනවා ලග්නේ රාශියක් ගත කරන්නේ මානසික පීඩන වැඩි, ඔළුව කම්මලක් වගේ. මෙන්න මෙහෙමත් හිතන අය ඉන්නවා. මේ දේවල් හැමදේටම ඔබගේ සිත තමයි මුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒකට අවශ්‍ය කරන ග්‍රහ නිර්මාණයක් තිබෙනවා. ඔබ ඒ කටයුතු සාර්ථක කරගන්න උත්සාහ කරන්න, උනන්දු වෙන්න. ඔබ විවාහ ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාවක් තිබෙනවා.
ඒ වගේම විවාහ වෙන්න තවම පෙම්වතියක් නැතුව සහකරුවෙක් සහකාරියක් නැතුව ඉන්න අයට මෙන්න මේ කාලේදී තමන් බලාපොරොත්තු වුණු ආකාරයෙන් යහපත් කෙනෙක් ඔබට මුණ ගැහිීමේ හැකියාව තිබෙන කාලයක්. ඒ වගේම ආකර්ෂණීය පුද්ගලෙක් එහෙමත් නැත්නම් ආකර්ෂණීය සහකරුවෙක් සහකාරියක් ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඒකට ඔබට වාසනාව තිබෙන කාලයක්. හැබැයි බුද්ධිමත්ව හිතලා හැම දෙයක්ම තීන්දුව ගන්න. ඔබගේ අදහස් වලට ගැලපෙන කෙනෙක් ළඟා කරගන්න, ඔබ උනන්දුව ඇති කරගන්න. ඔබ හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව බුද්ධිමත්ව කටයුතු කරන්න. එතකොට ඔබට ඔබේ අනාගතේ සහකරුවා සහකාරී පෙම්වතෙක් පෙම්වතියක් විදියට මෙන්න මේ මාසෙදී හම්බ වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් බොහෝ කරුණු කාරණාවන් මීන ලග්න හිමියන් පිළිබඳව අපි කතා බහ කරපු නිසාම ඊළඟට අපි අවධානය යොමු කරමු ඔබගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව කතා බහ කරන්නට. සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව කතා බහ කිරීමේදී අපි සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව කතා බහ කරන්නේ ඔබේ 6 වෙනි රෝගස්ථානයේ සිංහ රාශි කුජ ග්‍රහතුමාගේ ගෝචරයක් සිද්ධ වෙනවා. කේතු ග්‍රහතුමාත් එක්ක සංයෝග වෙලා. මෙන්න මේ කාලේ සමේ අසනීප තත්ත්වයන් වගේ දේවල් ඔබට ඇතිවීම ඉඩකඩක් තියෙනවා. ඌෂ්ණය නිසා හටගන්න අසනීප තත්ත්වයන් මේ කාලය තුල ඔබ තුල ඇතිවීම ඉඩකඩක් වගේම හදිසි කරදර වාදාව අනතුරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ හිසේට යම්කිසි ආකාරයේ අසනීප තත්ත්වයන් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික අසහනෙ ඔබගේ හිත ලෙඩ වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන ධර්මම අසනීප තත්ත්වය. ඔබගේ හිත ලෙඩවීම ඔබගේ හැම දෙයක්ම කඩා බිඳ වැටෙන්නට හේතු වෙනවා. ඒක නිසා හිත ලෙඩ කරගන්නේ නැතුව අනිත් අසනීප තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්න. ඒ වගේම සමය ආසාදන තත්ත්වයන්, ඒ වගේම ලේ දෝෂ වලින් හටගන්නා වූ අසනීප තත්ත්වයන් වගේ දේවල්, බඩපදේශී අසනීප තත්ත්වයන් මෙන්න මේ වගේ දේවල් ඔබට මතුවෙන්නට පුළුවන්. හදිස්සි අනුතුරු කරදර වගේම ඒවා ගැනත් ඔබ අවධානය යොමු කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඔබගේ සහකරුවාට සහකාරයට යම් අසනීප තත්ත්වයන් වගේ දේවල් මතුවෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ඔබට සතුරන් පිළිබඳව කතා බහ කිරීදී සතුරු කරදර වගේ දේවල් ආවත් ඒවා මර්ධනය කරන සතුරන්ට එරෙහිව ඔබට කටයුතු කිරීමේ හැකියාව ශක්තියක් ඇති වෙලා තිබෙන මාසයක් විදියට අවසාන වශයෙන් මීන ලග්න හිමියන්ට සඳහන් කරනවා. ඉතින් මේ බොහෝ කරුණු කාරණාවන් කතා කරපු නිසාම සමහරක් වෙලාවට ඔබ හිතන්න පුළුවන් මේවා 100%ක්ම අපිට ලැබෙන්නේ නැහැ කියලා. සමහරක් වෙලාවට එහෙම වෙන්න පුළුවන්. කෙනෙකුට මේක 100%ක් ලැබෙනවා. සමහරක් කෙනෙකුට ඒක 100%ක් ලැබෙන්නේ නැහැ. මේකට හේතුව තමයි ඔබ උපදින අවස්ථාවේදී ඔබගේ උප්පත්තිය සිද්ධ වෙනකොට විශ්ව ග්‍රහ තාරකාවන් විසිරලා තිබුණු ආකාරයට ඒ ග්‍රහයන්ගේ තිබුණු බල දුබලතාවයන්, ඒ වගේම ඔබ මේ වෙනකොට ගෙවන මහ දශාවන්, අතුරු දශාවන්, වී දශාවන් අනුව 22 වෙනි දෙල්කානාධිපතිය, ඒ වගේම චන්ද්‍රයා ඔබගේ 12 වෙන්නේ පළමු වෙන්නේ හෝ දෙවැන්නේ ගමන් කරන මේ කියන්නා සුබ ප්‍රතිඵලයන් ඒ ආකාරයෙන්ම ඔබට ලැබෙන්නට නැති වෙන්න පුළුවන්. පොදු ලග්න බලාපලයක්නේ ඔබ වෙතට අරගෙන එන්න පුළුවන්කම ලැබෙන්නේ. පෞද්ගලික ජන්ම පත්‍රවල ග්‍රහචාරයන් විවිධාකාර විදිහට තියෙන්නේ. ඒ නිසා පොදුවේ හැම දිනකටම බලපාන ආකාරයෙන් තමයි මෙන්න මේ ඉදිරි මාසයේදී ඔබට සිද්ධ වෙන්න පුළුවන් කියන කරුණු කාරණා පිළිබඳව පුරෝගතනයක් අරන් ආවි. ඉතින් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබේ ඉදිරි මාසය සාර්ථක කරගන්න. මා මේ සදාහන් කරපු සුබ දේවල් ගැන අවධානය යොමු කළා. සුබ ප්‍රතිකඩ වඩා දියුණු කරගන්න. අසුභකාරී දේවල් ගැන අවධානය යොමු කළා. ඒ අසුභ ඔබගේ තුළට එන්න නොදී ඈත් කරලා ඒවායින් වෙන බාධාවෙන් වැළකීලා ඔබේ ජීවිතය සාර්ථක භාවයට පත් කරගෙන ඉදිරි මාසය සාර්ථක කරගන්න මේ පුරෝගතන එහෙමත් නැත්නම් මේ ලබා දුන්නු ගයිඩ්ලයින් එක භාවිතා කරන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඉතින් එවනම් ආදරණීය මීන ලග්න හිමිනි බොහෝ කරුණු කාරණාවන් ඔබත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරා. ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වන්නා වූ සියලුම සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් සියල්ලක්ම ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කරන්නා වූ තෙරුවන් සරණත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයත් විශ්වයේ තිබෙනා වූ සියලුම සුබ ශක්තියින් වල පිහිට ආශිර්වාදයත් නිරන්තරයෙන් ඔබට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඉසිවර දහම නාලිකාව වෙනුවෙන් ඔබත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරපු මම වාස්තුවේදී ජ්‍යොතිෂවේදී කුමාරවෙත්ත මුනි